කමර්ශල් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් රේට් කොහොමද කියලා බලමුද. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් භාවිතා කරන බැංකුවක් වෙන කමර්ශල් බැංක් එකේ ෆික්ස් ඩිපොසිට් රේට් ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. ඉතින් කමර්ශල් බැංක් එකේ අපි නෝමල් ගන්න ෆික්ස් ඩිපොසිට් වලට අමතරව විශේෂ ෆික්ස් ඩිපොසිට් තියෙනවා. දින 100 200 300 400 500 වගේ. ඉතින් අපි මුලින්ම බලමු නෝමල් ෆික්ස් ඩිපොසිට් වල රේට්ස් කොහමද, ඊළඟට ස්පෙෂල් ෆික්ස් ඩිපොසිට් වල රේට්ස් කොහමද කියලා. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් 1 month වලට 6.5ක වගේ පොලි ප්‍රතිශතයක් තමයි ලබා දෙන්නේ. ඉතින් මාස 2 6.5යි, මාස 3 7.5යි. ඉතින් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් EFD කියලා. ඒ කියන්නේ ඔයා ඇප් එක through FD එකක් පටන් ගන්නවා නම්, එහෙම නැත්නම් ඔන්ලයින් ඔයා FD එක පටන් ගන්නවා නම් 0.25ක අමතර පොලි ප්‍රතිශතයක් වාට ලබා දෙනවා කමර්ෂල් බැංකුව විසින්. ඉතින් මාස 4ට 7.5යි, මාස 6ට 7.75යි, අවුරුද්දට 7.7යි. ඉතින් ඒ මන්ත්ලි ගන්නවා නම් මැචුරිටි එකේදී ගන්නවා නම් 8යි. ඒ වගේම මාස 24ට 8.75යි. ඒක මැචුරිටි එකේදී ගන්නවා 9.5යි. ඉතින් මාස 24ටත් 0.25ක පැටවීමක් තියෙනවා. ඉතින් මෙතනදී බලන්න පුළුවන් ඉන්ට්‍රස්ට් රේට් එක 9.5යි. ඒ වගේම EFD වලදී 9.75යි. ඒ වගේම මාස 36ට 10%යි, EFD වලදී 10.2යි. ඉතින් මෙන්න මේ විදිහට මාස 48ට මැචුරිටි එකේදී 10%ක් කම්මන. ඒ වගේම මාස 60ට 11ක් කම්මනවා. EFD වලදී 11.2යි. ඉතින් මේ තියෙන්නේ නෝමල් FD වල රේට් එක. ඉතින් අපි බලමු ස්පෙෂල් ෆික්ස් ඩිපොසිට් වල රේට් එක කොහොමද දැන් තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් නෝමල් FD එකේදී අපිට බලන්න පුළුවන් 8ක වගේ පොලි ප්‍රතිශතයක් හම්බෙනවා දින 100ට. ඉතින් දින 100ට 8ක වගේ පොලි ප්‍රතිශතයක් හම්බෙනවා. ඉතින් දින 200ට 8යි. ඒ වගේම දින 300ට 8.5යි, දින 400ට 9ක වගේ පොලි ප්‍රතිශතයක් හම්බෙනවා. ඒ වගේම දින 500ට 9.5ක වගේ පොලි ප්‍රතිශතයක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් කමර්ෂල් බැංක් එකේ ෆික්ස් ඩිපොසිට් රේට්ස් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකද හිතන්නේ මේ ෆික්ස් ඩිපොසිට් රේට් ගැන? දැන් තියෙන ෆික්ස් ඩිපොසිට් රේට් එක හොඳයිද? එහෙම නැත්නම් තව ඉදිරියේදී වැඩි වෙන්න ඕනද ෆික්ස් ඩිපොසිට් රේට්? ඒ වගේම කමර්ෂල් බැංක් එකේනත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් මට හම්බෙමු. ඉහළම ජය වේවා.